සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනා මගේ channel එකට බොහොමත්ම ආදරෙන්. ඉතින් අදත් අරගෙන ආවා රසම රස එළවලු රොටි රෙසිපි එකක්. ඉතින් ආට එළවලු රොටි එකක් විදියට ඊට අමතරව chicken රොටි එකක්, fish රොටි එකක්, egg රොටි එකක් වගේ සියලුම රොටි වර්ග සඳහා මේ රෙසිපි එක පාවිච්චි කරන්නට පුළුවන්. ඉතින් ඔයා පළවෙනි වතාවට නම් මාත් එක්ක එකතු වෙන්නේ subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න, වීඩියෝ එකක් දාපු සනින් බලන්නට පුළුවන්. එහෙමනම් අපි යමු රෙසිපි එකට. මම මේ අරගත්තේ පාන් පිටි වලින් ග්‍රෑම් 300ක්, බේකින් පවුඩර් වලින් තෙහඳක් එකතු කරලා ලුණු තෙහඳි පාගෙට චුට්ටක් වැඩියෙන් එකතු කරා වගේ රසන වෙනස් කරගන්නට පුළුවන්. බේකින් සෝඩා එකතු නොකර වුණත් හදන්නට පුළුවන්. හැබැයි බේකින් සෝඩා එකතු කරාම පොඩි ලස්සන පිපිච්ච ගතියක් එනවා මේ රොටි එකට. එහෙම නැතුව උනත් හදාගන්නට පුළුවන්. ඉතින් වතුර ටික ටික එකතු කරලා උන්න උකු බැටර් එකක් හදාගන්න. වතුර එකතු කරද්දී එකවර එකතු කරන්නට එපා. මේක බ්ලෙන්ඩ් කරලා වුණත් හදාගන්නට පුළුවන්. ඒ වුණාට ලොකු කරදරයක් නැහැ. මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ටික වේලාවක් මෙහෙම කවලම් කරගෙන යද්දී මෙන්න මේ වගේ උකු බැටර් එකක් එනකන් මේක වතුර එකතු කර කර හදාගන්න. ඒ වගේම මේක ගැටති නැති වෙනකම්ම කවලම් කරගන්නට ඕන. ගැටි තියෙනවා කියලා ඔයාට හිතෙනවා නම් මේ මිශ්‍රණය පෙරාගන්න චුට්ටක් අමාරුයි, ගොඩක් තික් මිශ්‍රණයක් හින්දා. ඉතින් ඔයාට මම අන්තිමට මෙන්න මේ වගේ පදමක් එනතුරු වතුර දමමින් මිශ්‍ර කරගන්න. වතුර එකවර එකතු කරන්න එපා කිව්වේ මිශ්‍රණයේ පදම වෙනස් වෙන්නට පුළුවන් නිසා. ඉතින් මේක පොඩ්ඩක් පැත්තකින් අරන් තියාගෙන අපි පිරවුම හදාගමු. මේකට මම කලින් කිව්වා වගේ ඕන පිරවුමක් ඔයාට දාගන්නට පුළුවන්. පොල් තෙල් මේස හැඳි 2මාරක් විතර එකතු කරගන්න. ඉතින් ඉඟුරු සුදුලුණු පේස්ට් එකෙන් පොඩි ප්‍රමාණයක් තේ හැඳි 1මාරක් විතර දාගන්න. කරපිංචා ඉත්තක් දාගන්න. අමු මිරිස් කරල් 2ක් විතර දාගන්න. ඉතින් හොඳට කවලම් කරගන්න. ආගේ රස අනුව මේවා වෙනස් කරගන්නට පුළුවන්. ඉතින් ටිකක් අර වුණාට පස්සේ ලොකු ලුණු ගෙඩි 1මාරක් විතර කුඩාවටම කපලා මේ විදිහට එකතු කරගන්න. ඒකත් හොඳට කවලම් කරගන්න. ටික වෙලාවක් මෙහෙම කවලම් කරාට පස්සේ මේකට මම එකතු කරගත්තේ කුරුඳු වලින් තේ හැන්දක් කුරුඳු කුඩාවට කපපු කැබලි ටිකක් තමයි මගේ ළඟ තියෙන්නේ. මම ඒව තමයි එකතු කරගත්තේ. මිරිස් කුඩු වලින් පොරවපු තේ හැන්දයි කෑලි මිරිස් කුඩු තේ හැන්දකුත් එකතු කරා. එකතු කරලා මේක හොඳට කවලම් කරගන්න. ලුණු තේ හැන්දි භාගයක් විතර එකතු කරගන්න. ඊට අමතරව 3-5 කුඩු වලින් තේ හැන්දි භාගයක් එකතු කරගන්න. ඒක වීඩියෝ එකේ නැහැ. ඉතින් මේ එකතු කරගන්නේ තඹපු අලගෙඩි 3ක්, සාමාන්‍ය ප්‍රමාණයේ අලගෙඩි 3ක් තමයි එකතු කරගත්තේ. ගොඩක් කෑලි තියන්න එපා. ලොකු කෑලි කොහොමදපත්ම තියන්න එපා. කුඩා කෑලි වලට මේක කඩාගෙන තමයි එකතු කරගන්න ඕන. හැබැයි පේස්ට් එකක් විදිහටත් එකතු කරගන්න එපා. චුටි කෑලි තියෙන්නට අවශ්‍යයි. එළවලු රොටියක් හදද්දී මේක ටිකක් හදාගන්න පහසු නිසා තමයි මම ලොකු කෑලි තියාගන්න එපා කිව්වේ. ඉතින් මෙන්න මේ වගේ පේස්ට් එකක් විදිහට තියාගන්න. මේක සැමන් වඩින්නුත් හදාගන්නට පුළුවන්. සැමන් රොටි එකක් විදිහට. ඒක වඩාත්ම රසයි. ඉතින් මේ විදිහට පේස්ට් එක හදාගෙන ලිපෙන් බාලා පැත්තකින් අරන් තියාගන්න. ඊට පස්සේ අපි මේ එළවලු රොටිය හදාගන්නට තමයි යන්නේ. පොඩ්ඩක් රත් වුණාට පස්සේ තෙල් චුට්ටක් ගන්න. ඊට පස්සේ ලිපේ ගින්දර ටිකක් අඩු කරන්න. අඩු කළා රොටිය මේ විදිහට දාලා මම පිටිහැඳි 1මාරකට චොටක් අඩුවෙන් තමයි එකතු කරේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තෝසේ හදන විදිහට මේ විදිහට විසිරව ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පෑන් එක කරකවලා ඒක විසිරව ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාට අවශ්‍ය ෂේප් එකට හදාගන්න. කුඩාවට හදන්නත් පුළුවන්, ලොකුවට හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට යන්තම් රොටිය පිච්චුණාට පස්සේ එහෙම නැත්නම් තැඹුණාට පස්සේ මේ විදිහට අනිත් පැත්ත හරව ගන්න. ඊට පස්සේ අපි හදාගත්තු පේස්ට් එකෙන් ඔයාට අවශ්‍ය ප්‍රමාණය තියාගන්න. ගොඩක් තික් වෙන්න තියාගන්න එපා. සාමාන්‍යයෙන් විසිරව ගන්න. පැතලි ස්තරයක් විදිහට දාගන්න. හරියට අපි හදාගත්තු රොටියේ උස වගේම හරියන පොඩි උසක් තියෙන්නට මේක හදාගන්න. ඉතින් මේ විදිහට පැතලි කරද්දී ලොකු අල කැබලි තිබ්බම මේක ටිකක් මේ විදිහට පැතලි කරගන්න සහ ඊළඟ රොටිය අපි දාද්දී ටිකක් අමාරු වෙන නිසා තමයි මම ටිකක් පැතලිවට චූටිවට අල කැලි තියාගන්නට කියලා ඔයාට කිව්වේ. ඉතින් මෙන්න මේ විදිහට කෙලවරටම යනකම්ම ඔයාට පිරවුම දාගන්න පුළුවන්. මොකද මේකේ ගොඩක් පාන් පිටි කැබලි හැපෙන්නේ නැති වෙන්න තමයි අපි හදන්නේ. ඉතින් ඔයාට මීටත් වඩා පිරවුම පැතලි කරගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊට පස්සේ පිටියන්ද 1මාරක් විතර අරගෙන මෙන්න මේ විදිහට දාගන්න. ඉතින් මම තික්වට දාන්න කිව්වේ අරගන්න කිව්වේ මේක මෙහෙම දාද්දි ටක් ගාලා විසිරලා යන්නේ නැති විදිහට තමයි අපි බැටර් එක හදා ගන්න ඕන. මේ බලන්න පොඩි වෙලාවක් ගියත් මේ බැටර් එක එහෙම පල්ලෙහාට ගලාගෙන වැටෙන්නේ නැහැ. ඒ වගේම ෂේප් එකත් හදාගන්න හරි පහසුයි. ඉතින් මේ විදිහට දාලා ඔයාගේ පිරවුම කවර් වෙන විදිහටම ඔයා පිටි ටික දාගන්න. චොට්ටක් එළියට ගියත් කමක් නැහැ. ඇතුළට හැන්දෙන් තල්ලු කරලා ඒක හදාගන්න පුළුවන් ෂේප් එක ලස්සනට මේ විදිහටම. ওই විදිහට මම සියලුම
පේස්ට් එක කවවන විදියට අපේ රොටිය දාගත්තා. ඊට පස්සේ ටික වේලාවක් එහෙමම අපි තිබෙන්නට හැරියා. ඊට පස්සේ ඒ විදියටම චුට්ටක් වටේ හොඳට කර වුණාට පස්සේ එහෙම නැත්නම් තැම්බුණාට පස්සේ මේ විදියට අනිත් පැත්ත හරව ගන්න පුළුවන් මට්ටමකට ආවම හරවන්න. ගොඩක් පිසි මිශ්‍රණය උඩ ලේයර් එක දියර ගතියට තියදී හරවන්න අමාරුයි. ඒ තමයි පොඩ්ඩක් තැම්බුණාට පස්සේ එහෙම නැත්නම් පිච්චුණාට පස්සේ හරව ගන්න කිව්වේ. ඉතින් මේ විදියට කරද්දී අනිවාර්යයෙන්ම දාරෙට මෙහෙම හැන්ද තියලා දාරෙ චුට්ටක් ඇතුළට තද කරමින් කරකවමින් පුච්ච ගන්න. මොකද ඒක පොඩ්ඩක් අපේ පෑන් එකේ ටච් වෙලා නෙමෙයි තියෙන්නේ මේ වෙද්දි. එතකොට අපි ටච් කරාම තමයි මේක හොඳට පිච්චිලා එහෙම නැත්නම් තැම්බිලා එන්නේ. මේ විදියට මෙහෙම කරගෙන යද්දි විනාඩි 5ක් වගේ ඇතුළත මේ රොටිය දෙපැත්ත හරවමින් අපිට පුච්ච ගන්නට පුළුවන්. ඉතින් මේක කුඩා ප්‍රමාණයේ කුඩා පෑන් එකක හදා ගන්නත් පුළුවන් ප්‍රමාණය අඩුවෙන්. ඉතින් ඔයාලට ඊස්ට් වගේ දේවල් පාවිච්චි කරලත් මේක මේ විදියට දියර මේ ගතියට ගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් පිම්බෙනවා එතකොට මීට වඩා. ඒකත් ලොකු ගැටලුවක් නෑ. ඒත් අපිට පුරව ගන්න පුළුවන්. ඉතින් ලොකු වෙලාවක් යන්නේ නැහැ. සහ රොටි ගොඩාක් පුච්ච ගන්න අවශ්‍යත් නැහැ. අපි ලොකුවට හැදුවාම එලවලු රොටි දෙකෙන් තුනෙන් ෂේප් වෙනවා. හැබැයි ලන්ච් බොක්ස් වලට වගේ අපි දානවා නම් කුඩාවට හදාගත්තාම පොඩි බබාලට හැලෙන්නේ නැතුව ආහාරයට ගන්නට පුළුවන්. ඉතින් මම ටිකක් ලොකුවට තමයි හදාගත්තේ. ඒ හින්දා මම මේක කෑලි වලට කපලා තමයි පාවිච්චියට ගන්න. ඉතින් ඔයාලට බිත්තර වගේ දෙයක්, චිකන් වගේ දෙයක් එකතු කරත් මේක රසවත්භාවය ගොඩක්ම වැඩි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට ඔයාලට සෝස් වගේ දෙයක් එහෙම නැත්නම් මේ විදියටත් ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන ආහාර වේලකට ඔයාලට මේක ආහාරයට ගන්නට පුළුවන්. ඒ වගේම රෑ පිටි මිශ්‍රණය සහ ඔයාගේ පිරවුම හදලා තිබ්බනම් උදේට ලන්ච් බොක්ස් වලට හදන්නට පවා ඊටාත්ම පහසු රෙසිපි එකක්. ලොකු වෙලාවක් යන්නේ. ඉතින් නැවතත් මෙවැනි රෙසිපි එකකින් හම්බෙමු. සුබ දවසක්.